නිදුක් නිරෝගී වාසනාවන් දවසක් කියලා හදවතින්ම SLT YouTube channel එකට පිළිගන්නවා. අද වීඩියෝ එකේ සාකච්ඡා කරන අලුතෙන් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ අප්ඩේට් එක හරහා ගොඩක් අය මොනිටයිසේෂන් තිබ්බා එකේ. මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ රේක ටික දවසක් යනවා. ගියන් පස්සේ යාළුවගේ YouTube channel එක YouTube එකට ටර්මිනේට් කරලා තියෙනවා. කිසිම හේතුවක් නැතුව එකපාරට YouTube එකෙන් අයින් කරලා තියෙනවා. තව සමහරක් අයගේ කිසිම මෙසේජ් එකක් නැහැ. එකපාරම YouTube channel එක අයින් කරලා තියෙනවා. ඒ වගේම තව සමහරක් අයගේ අනිත් අයගේ මේක උදාහරණයක් විදිහට ගත්තොත් හොඳ වීඩියෝ සාමාන්‍යයෙන් හදලා තියෙනවා. වරදක් නැහැ. නමුත් එයාලගේ මේ රේක ඇවිල්ලා තියෙනවා වගේම සමහරක් අය කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ වීඩියෝ හදලා එයාලගේ YouTube channel YouTube එකට ටර්මිනේට් කරලා තියෙනවා. අද වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ මේ YouTube channel ටර්මිනේට් වෙන්නේ ඇයි? ඒක වළක්වා ගන්නේ කොහොමද? මේ රේක එන්නේ කොහොමද? මේ රේක හදාගන්නේ කොහොමද? සහ මේ රේක ටික දවස් පස්සේ YouTube channel එකට ටර්මිනේට් වෙනකොට වෙලා දින ගොඩක් අයගේ. එහෙම වෙන එක වළක්වා ගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකේ පූර්ණ වශයෙන් සාකච්ඡා බලාපොරොත්තු වෙනවා. හරි හේෂන් මුලින්ම අහන්නේ මේ error එක එන්නේ ඇයි? ඒක තමයි මුල්ම ප්‍රශ්නේ. මුලින් මේ error එක එන්නේ ඇයි? සුරංග ඉතින් මම මේ ස්ක්‍රීන්ෂොට් එකේ පෙන්වන error එක. මේ error එක සුරංග එන්නේ හේතුව තමයි සුරංග සමහර කට්ටිය Facebook එකෙන් TikTok එකෙන් කොහේ හරි social media එකෙන් වීඩියෝ එකක් ගන්නවා. වීඩියෝ එකක් අරගෙන සුරංග ඒ වීඩියෝ එක එඩිට් කරනවා. යම් විදිහකට එඩිට් කරලා ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. අන්න ඒ දේ කරන කට්ටියටත් මෙන්න මේ error එක දැන් අලුතෙන් එනවා. මේක අලුතෙන් ආවේ සුරංග. තව සමහර අය සුරංග වීඩියෝ එකක් දානකොට දාන්නම් වාලේ වීඩියෝ එකක් දානවා. ඒ වීඩියෝ කිසිම තේරුමක් නැහැ. කාටවත් දාන කෙනාට තේරුමකුත් නැහැ. ඉතින් YouTube එකෙන් අඳුර ගන්නවා මේක කිසිම තේරුමක් නැති අසත්‍ය වීඩියෝ එකක් කියලා. ඒතකොට අන්න එහෙම කන්ටෙන්ට් සුරංග මෙන්න මේ error එක අනුව අයින් කරලා දානවා. තව සමහර කට්ටිය AI වීඩියෝස් දානවා. ඒවත් සුරංග දැන් අලුත් අප්ඩේට් එක අනුව ඒ වීඩියෝස් දාන අයගෙත් සුරංග මෙන්න මේ විදිහට එකක් ඇවිල්ලා ඒ වීඩියෝස් දාන අයවත් අයින් කරලා දානවා. තව සමහර අය කරනවා ට්‍රෙන්ඩින් ටොපික් කියලා කිසිම වැඩ කරන්න තියෙනවා. හොඳයි ලස්සනයි. ඒ කියන්නේ ට්‍රෙන්ඩින් ටොපික් කියලා එක ඔය වොලිබෝල් ගන්න කට්ටිය එක කට්ටිය ඉන්නවා. එයාලගේ පොඩි පොඩි ෂෝට් අරගෙන ට්‍රෙන්ඩින් ටොපික් කියලා ඒව දානවා. අන්න එහෙම දාන අයගෙත් සුරංග මෙන්න මේ විදිහට එක එනවා. එතකොට හේෂන් මේ රේක ආවහම තමන්ගේ තේ වරදක් තිබිලා තමන්ගේ තේ වරදක් තියෙනවා. එහෙම තියෙද්දි මේ විදිහට මොනිටයිසේෂන් ගැලවුණාම යම් කිසි chance එකක් තියෙනවද ඔයාලට අරන් දෙන්න පුළුවන් මොකක් හරි සිස්ටම් එකක් තියෙනවා තමයි අරන් දෙන්න හරි උත්සාහ කරන්න හරි කොහොමද? මේමයි සුරංග සමහර වෙලාවට එයා වැරද්දක් කරලා නැතුවත් මේ වගේ එකක් එන්න පුළුවන් යම් විදියකට YouTube එකෙන් උනත් කියලා දිනවා අපිට වැරදිලා එන්නත් පුළුවන් කියලා. එහෙම වුණොත් අපිට අරන් දෙන්න පුළුවන්. සමහර විට එයා වැරද්දක් කරලා තියෙන වෙන්න පුළුවන්. ඒත් එයා වැරද්ද සුළුවට කරලා දෙන අවුලක් නෑ. අපිට රික්වෙස්ට් කරලා ගන්න පුළුවන් මට්ටමක තියෙනවා නම් ඒත් අපිට channel එක අරන් දෙන්න පුළුවන්. එතකොට මුලින්ම මම කියන්නේ මුලින් මෙයාලා වරදක් තියෙන එකේ. හරි. එතන මේ විදිහට වරදක් තිබිලා. YouTube channel එක YouTube එකේ වාදාන වැඩි කවුද දවස් 80 ලක්ෂ channel එකක් ආවා. ලක්ෂ 5 මිලියනය channel එකක් ආවා. මේ කොහොම SN account එක ඩොලර් එකක් තිබ්බමද කරලා ඩොලර් 1000 ගණන් තිබ්බා. මේ විදිහට ලොකු ඩොලර් ගණන් දීදී මේ ඩොලර් ගණන් ගන්නත් බැහැ මේ වගේ ප්‍රශ්න තමයි ගොඩක් අයට ගන්නත් බැහැ. එතකොට මේ රේඛාවම මේ ඩොලර් ගන්න බැරි වෙන එක ඩොලර් ගන්න අරන් දෙන්න පුළුවන් කමක් තියෙනවද? සහ මේ වැරද්ද තීද්දි channel එක ටර්මිනේට් වුණොත් අරන් දෙන්න මොකක් හරි මෙතඩ් එකක් තියෙනවා. සහ මේ රේඛ නිසා එක YouTube channel එකක් ගියාම ඉතුරු වරද නොකරු channel ගොඩක් හේ ගිහලා තියෙනවා. කියන්නේ එක channel එක ප්‍රශ්නයක් කරලා තියෙන්නේ. ඒ SN account තමයි channel එක ලින්ක් කරලා තියෙන්නේ. channel 10ක් විතර එකට ලින්ක් කරලා තියෙන එක SN account. එකක ප්‍රශ්න නිසා ඉතුරු channel එකක් ගිහලා තියෙනවා. තමන්ගේ වරද තිබිලා. එතකොට මේ වගේ අවස්ථාවක ඩොලර් අරන් දෙන්න සහ channel එක අරන් දෙන්න මොකද සිස්ටම් තියෙනවා. සහ ඉතුරු channel උත් අරන් දෙන්න මොකක් කරේ මෙතන තියෙනවා. මෙහෙමයි සුරංග කෙනෙක් මේ වෙද්දි ඩොලර් ඉන්කම් එකක් තියෙනවා. ඒක යාට ගන්නත් බෑ මේ රීසන් එක නිසා. එහෙම වුණොත් අපිට ඒකත් යාට රිලීස් කරලා ඒකත් අරන් දෙන්න පුළුවන්. තව සමහරක් ඇති එයා වැරද්දක් කරලත් නැහැ. ඒක වැරද්දක් කරලා වෙන්නත් පුළුවන්. channel එක මේ විදිහ අයින් කරලා තියෙනවා. ඒත් අපිට ගොඩක් දුරට අපිට එන අපේ channel 100ක් ආවොත් channel 100 channel 99ක් වගේ අපිට අරන් දෙන්න පුළුවන්. යම් තාක් දුරට එකක් දෙකක් මිස් වුණාට ගොඩක් දුරට අපිට අරන් දෙන්න පුළුවන්. තව සමහර අයගේ AdSense වල කතන්දර තියෙනවා නම් ඒවත් එයාගේ අපිට AdSense එක හරි ගස්සන විදිහට YouTube එකත් එක්ක අපිට රික්වෙස්ට් කරලා AdSense එක හරි ගස්සලා දෙන්නත් පුළුවන්. YouTube එකත් එක්ක අපි කස්ටමර් එක යනවා. අපි එක රීසන්ස් තියෙනවා. අපිට contact තියෙනවා. අපි හරහා කොහොම හරි පුළුවන් විදිහට හදලා දෙනවා. එතකොට හේෂන් දැන් මේ විදිහ වරදක් නොකර පෑගෙන කතා කරනවා. මේ විදිහ වරදක් නොකර මේ රේඛාවකින් හදලා දෙන්න පුළුවන්ද? එතකොට ඒ වගේ එකක් ඒ කියන්නේ වරදක් නොකර යාලගේ YouTube channel ටර්මිනේට් නම් අරන් දෙන ක්‍රමයක් තියෙනවාද? SN account එකේ පස්සේ තිබොත් ඒක හදන්න බෑ වරදක් නොකර. පුළුවන් සුරංග කොහේ විදිහට ගියත් channel එක සාමාන්‍ය ගොඩක් දුරට අපි channel 20ක් ආවත් 20න් අපි ගොඩක් කරලා channel 15ක් 16ක් 17ක්ම අරන් දෙනවා. එකිනෙට දෙන්නට තමයි ගොඩක් කරලා මිස් වෙන්නේ. ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න. ඔයාලගේ channel එක මේ විදිහට ගිහිල්ලා තියෙනවා නම් එහෙම නැත්නම් ගිහිල්ලා නැතත් ඉදිරියට ප්‍රශ්නයක් එන්න තියෙනවද කියලා බලන්න හරි එන්න අපි ළඟ. ඊළඟ හේෂන් අවසාන එක දැන් කෙනෙක්ගේ YouTube channel එකක් අර ඉස්සෙල්ලා මේ රේඛාවට ටර්මිනේට් වෙනවනේ. වරදක් නොකර දෙයි සමහර කෙනෙක් ටර්මිනේට් ලේවත් අරන් දෙන්න පුළුවන් කියවනේ සාමාන්‍යයෙන් කෙනෙක් මේ වරද නොකර මේ රේඛ එන්නත් පුළුවන්. එතකොට Tamanට එහෙම ප්‍රශ්නයක් වේද කියලා බලන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. සහ මේ හැම දෙයකම මෙච්චරලා කතා කරපළ Gmail password login access ගන්නවද? වැදගත් දේවල් ටික පොඩ්ඩක් කතා කරමු මේ සම්බන්ධව. මෙහෙමයි කෙනෙක් ඉන්න පුළුවන් මට මේ රේක ඇවිල්ලා නැහැ. මට ඉදිරියට මේ රේක එයිද? අන්න එහෙම හිතනවා. ඉතින් ඇත්තටම සමහර වෙලාවට එකක් එන්න ඇති මේ ඉදිරියට. ඔයා දන්නේ නැහැ. ඔයාත් හිතනවා.
එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට බලන්න අපි contact කරන්න channel check in කරලා customize කරලා ඒ channel එකේ අඩුපාඩු ඔක්කොම බලලා වැරද්දක් එන්න තියෙනවා නම් දැනට තියෙන 2026 තියෙන rules වලට අනුව channel එක හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් මේ කිසිම දෙයකට සුරංග Gmail password ගන්න නැහැ manager හරි එහෙම නැත්නම් WhatsApp video call screen share හරි නැත්නම් screen share method එකක් කරා එයාට පුළුවන් එයාගේ channel එකේ අඩුපාඩු ටික හරි ගස්ස ගන්න. එතකොට හේෂන් අවසාන වශයෙන් කියන්නේ අවසාන වශයෙන් අහන්නේ දැන් හිතන්න බාන හේෂන් තව කෙනෙක් මේ රේක නිසා YouTube channel එක ගියා. ගන්නම බෑ. එයා අලුතෙන් channel එකක් හදනවා. මේ හදන channel එකට මේ ප්‍රශ්නේ එනවම තමයි. ඒක සමහර කෙනෙක් channel හදන channel එකට එමෙට වෙනවා. මෙහෙම කෙනෙක් පොඩි chance එකක් තියනවාද ඔයාලා channel එක එයාට අරගන්න හරි මොකක් හරි method එකක් තියද්දි මේ ඉස්සරහට ගමනක් යන්නේ. right සුරංග ඉතින් මොන reason එක ආවත් මොන error එක ආවත් අපිට අපි contact කරගන්න නම් අපිට හදලා දෙන්න පුළුවන් සුරංග. සහ මේ කිසිම දෙයකට සුරංග Gmail password ගන්න නැහැ. manager විතරයි ගන්න. එහෙම නැත්නම් WhatsApp video call screen share එහෙම නැත්නම් screen share method එකක් කරා එයාට පුළුවන් එයාගේ channel එක හරි ගස්ස ගන්න. ඉතින් කිසිම දෙයකට Gmail password ගන්න නැහැ. මොන reason එක ආවත් මොන error එකක් ආවත් එයාට තාම error එකක් ඇවිල්ලා නැහැ. ඒ කියලා බයෙන් ඉන්නවා නම් එන්න කලින් අපිට කියලා check in and customize කරලා 2026 වෙනකන් තියෙන rules වලට අනුව channel එක check කරලා customize කරලා එන්න කලින් හරි ගස්ස ගන්න පුළුවන් සුරංග channel එක. හරි. මං හිතුවා අතර වීඩියෝ එක දැගත්ත නේ කියලා. වීඩියෝ එක දැගත්තා channel එක subscribe කරන්න. යා වීඩියෝ like එකක් දාන්න. එහෙනම් අපි කියනවා හැමෝටම goodbye. SLTech channel එක subscribe කරන්න. යා. අපිව contact කරගන්න contact details මේ වල description එකේ හෝ channel එකේ about section තියෙනවා. ඒ හරහා අපිව contact කරගන්න පුළුවන්. අපි SLTech සෝ තවත් වීඩියෝ හමු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.